ඔන්න අද අපි කතා කරන්නේ කටකලක්න හිමියොන්ට ජුනි මාසයේ කොහොමද කියලා. ඉතින් අපි කටකලක්න හිමියෝ ගත්තාම හැමදාම මම කියනවා වගේ හිතේ ශක්තියෙන්ම ජීවිතේ ජීවත් වෙන අයනේ නේද? වැටෙනවා නම් මෙහි වෙද්දි දහසක් දේවල් ඇවිල්ලා ඉවරයි වැටෙන්න. නමුත් තාම ජීවත් වෙන්නේ ඔවුන්ගේ හිතේ ශක්තියෙන්. ඉතින් කටකලක්න හිමියන්ගේ ලක්ෂණ ගැන ටිකක් කතා කරොත් ඕනෑම කෙනෙක්ට උපදෙස් දෙන්න දක්ෂ කාර්යශූර කෙනෙක්. අවවාද අනුශාසනා අනුන්ට දෙන්න හරි දක්ෂයි. මේගොල්ලෝ හරි ගුරුවරු වගේ වැඩ කරන්නේ ඕන කෙනෙක් මේගොල්ලෝගේ අදහස් වලට ගරු කරලා ඒව අහගන්නවා. ස්ථීර ප්‍රතිපත්තියක් නැහැ. හිත හරිම ශක්තිමත්. කටකාරයි. කියන්න තියෙන දේ කෙලින් කියන කෙනෙක්. අයුක්තියට අසාධාරණයට අකමැති උසස් ගතිගුණ තියෙන ලොකුවට දියුණු වෙලා ඉන්න කැමැති අවශ්‍ය දෙයට වියදම් කරන අය. ගේමක් ආවොත් නම් අත්තරින්නේ නැහැ. ගේමක් ආවොත් අත්තරින්නේ නැහැ කියන්නේ ගහගන්න යනවා කියන එක නෙමෙයි. කාටවත් බයේ නැවිලා ඉන්නෙත් නැහැ. ගරු කළ යුත්තාට ගරු කරනවා. සමහර තමන්ට වඩා නිකන් තමන්ට අර පාට් එකක් දාන් එනවා කියලා අපි අපේ භාෂාවෙන් කියන්නේ. ඉන්නේ ඒ වගේ අය ආවොත් නම් මේගොල්ලෝ එච්චරම හොඳත් නැහැ. මේගොල්ලෝ රණ්ඩුවට යන්නේ නැහැ. නමුත් කාටවත් යටත් වෙලා ඉන්න කැමති අය නෙමෙයි. ඉවසීම ටිකක් අඩුයි. අපහාස වේදනා විඳපු අය තමයි මේ කටකලක්න හිමියෝ. ඇතුළතින් බය වුණත් කිසිදාක ඒක පිටතට පෙන්වන්නේ නැහැ. දහසක් ප්‍රශ්න හිත තුළ සංගවාගෙන ලස්සන හිනාවකින් මූණ දෙන අය. මේ අයට කවදාවත් වයස කියන්න බෑනේ. මේ අයට වයස කියන්නේ ඉලක්කමක් පමණයි. කිසිදාක මේ අයට වයසක් කියන්න බෑ. ඒ තරම් රූපය මොන ප්‍රශ්න තිබුණත් එක සමාන ලස්සනකින් තියෙන අය. මිනිස්සු ඔබට හරියට ඊර්ෂ්‍යා කරනවා, වෛර කරනවා, ක්‍රෝධ කරනවා. අනිත් අයට පුළුවන් ඔබව වචනෙන් රවට්ටන්න. හැබැයි ඔබ දන්න ඔබට ඉවක් වගේ තියෙනවා යම්කිසි පුද්ගලෙක් දැක්කම මේ පුද්ගලයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා යම්කිසි නිගමනයකට එන්න. ඔබ කොච්චර ඒ අර ඉඟි දැනුණත් මේ මනුස්සයා මොන වගේ සමහර වෙලාවට මේ මනුස්සයා හොරෙක් වෙන්න පුළුවන්. විවිධ තරාතිරම් දන්න පුද්ගලෙක් වෙන්න පුළුවන්. ඔබ දැනුණත් ඔබ යම්කිසි කරදරයක වැටෙනවා. ඒ අය නිසා. ඒක හින්දා මිනිස්සුන්ව විශ්වාස කරන්න යද්දී ඉතා ප්‍රවේශමෙන්. මේ වෙද්දි ඔබට නම් වෙන්න තියෙන හැම දෙයක්ම වෙලා ඉවරයි. ඔබ බිඳුවටම වැටලා ජීවිතේ වැටෙන්න පුළුවන් උපරිමයටම. අපිට කියන්න පුළුවන් කොටසට වඩා නොකියන කොටසක් ගොඩයි. ඔබ ජීවිතේ දුෂ්කර දුක්ඛිත කාල වකවානු ගෙවන් ඇවිල්ලා තියෙන මෙතුවක් කාලයකට ඔබ බිඳුවටම වැටිච්ච කෙනෙක්. ඔබට අත දෙන්න කවුරුත් හිටියේ නැහැ. නමුත් විශ්වය විසින් ඔබව කොහොම හරි තැනක තියලා තියෙනවා. ඔබව වටන්නෙම නැහැ. ගනුදෙනු වලට නම් යන්නම එපා. කායිකවත් ගනුදෙනු නම් සුබ නැහැ. ඔබට හිටපු හැටියම මිතුරන් හතුරන් බවට පත් වෙනවා. ඔබේ ළඟම හිටපු මිතුරන් වුණත් ඔබට ඉතාමත් වෙනස් විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඉතා ඉක්මනින් ඔබ හිතන්න පුළුවන් ඇයි ඒ අය වෙනස් වුනේ කියලා. ඔබේ ඔය තියෙන අනුකම්පාව තමයි භූමිකම්පාව. පුළුවන් තරම් ඔබට දෙයක් තියා නොගෙන අනුන් වෙනුවෙන්ම වියදම් කළා අන්තිමේට බලද්දි Tamanට කියලා කිසි දෙයක් නැති අය තමයි මේ කටකලක්න අය. හැබැයි මම මේ කියන දේවල් ඔබේ ලග්නේ කටකූ පමණින් වෙනවා සහ මේවා වෙලා තියෙනවා කියලා හිතන්න බෑ. මම මේ කියන්නේ පොදු පලාපලයක්. නමුත් මෙහි ඔබ කටකලක්න හිමියෙක් නම් 75ක් පමණ අඩංගු විය යුතුයි. නමුත් ඔබේ ග්‍රහ පීඨිම කේන්ද්‍රයේ ග්‍රහ පීඨීමට අනුව ඔබේ ග්‍රහයින් බලවත් නම් මේවා ඉතා වෙනස් විදිහට විසඳෙන්න පුළුවන්. ඔබ අනුන්ගේ ප්‍රශ්න අහලා ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්නත් එක්ක ඔබ ජීවත් වෙන කෙනෙක්. නමුත් ඔබට ප්‍රශ්නයක් තිබෙද්දී ඔබේ දුකක් වේදනාවක් ඔබේ හැඟීමක් කියාගන්න ඔබට කෙනෙක් නැහැ.
ඔබ මිනිස්සුන්ට උදව් කරන තරමට ඔබට කවදාවත් උදව් ආපස්සට ලැබෙන්නේ නැහැ. හැබැයි ඔබ කවදාවත් උදව් කරන්න යද්දී ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි කවදාවත් උදව් කරන්නේ. නමුත් ඔබට ප්‍රතිඋපකාර ලැබෙන්නේත් නැහැ. ඔබට කවුරු උදව් කරත් නැතත් ඔබ බය වෙන්න එපා. විශ්වය විසින් ඔබව රකින්නවාමයි. හොඳ විරුද්ධ ආකර්ෂණයක් විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයක් තියන අය. කඩිසරයි දක්ෂයි ඕනෑම දෙයක් කරගෙන ජීවිතේ මොන හරි ගේමක් ගහගෙන ඉදිරියට යන්න පුළුවන් අය. හැබැයි මේ අයගේ අවසන් කාලයේ ගෙවෙන්නේ ගොඩාක් දුරට හුදකලාවේ ලෞකික ජීවිතයට වඩා ලෝකෝත්තර ආධ්‍යාත්මික ජීවිතය ප්‍රගුණ කරගෙනයි. ඔබට සමහර තීරණ තිබෙනවා ඇති අදටත් එදා ඒ තීරණය නොගත්තනම් අද මට මේ දේ වෙන්නේ නැහැ කියලා හිතලා ඔබ යම් තැන්වලදී පසුතැවිලි වෙනවා ඇති. නමුත් බය වෙන්න එපා. ඔබට මේ හැමදේම වෙන්නේ කර්මය කියන දේ මතයි. ඔබේ ජීවිතයේ ධනය වුණත් ඉහළ පහළ යන ආර්ථිකයක් හැමදාම ජීවිතයේ දකින්න ලැබෙන කාලයකට කොහෙන් හරි ලැබිලා ඉහළ යනවා කාලයකට කොහෙන් හරි ලැබිලා පහත යනවා. ඔබ බුද්ධිමත් චරිතයක් බුද්ධිමත් කියන්නේ ඉගෙනීම පොතපත දැනුම නෙමෙයි. බුද්ධිය කියන්නේ මොලෙන් යුතුව වැඩක් කරන්න පුළුවන් හැකියාව ඕනෑම දෙයක් කරන්න පුළුවන් ඔබට. නම්බුනාම බලාපොරොත්තු වෙලා කාටවත් උදව් කරන්නේ ඔබ උදව් කරන්නේ දෙන්නේ ඔබට නැති වුණත් කමක් නැහැ මේක මෙයා තියාගද්දෙන් කියලා ඔබ දෙන චරිතයක්. මොකද ඔබ එහෙම කෑදර පුද්ගලෙක් නෙමෙයි ලෝභයි කිව්වේ ඔබ වියදම් කරන්නේ අවශ්‍ය දෙයට. නමුත් ධනට පිනට දෙන්න අනිත් අයට ඔබව රවට්ටන්න පුළුවන් කිව්ව ඔබෙන් ගන්න පුළුවන්. නමුත් ඒ ගන්න දේවල් දෙන්න. මොකද ඔබ දෙන දේවල් ඒ අය ඔබට ස්තුති නොකරට කමක් නෑ. ඔබව අගය නොකරට කමක් නෑ. ඔබට විශ්වය විසින් දේවල් ලබා දෙනවා. ඔබට ලබා දෙනවා ජීවිතේ ඔබව වටන්නේ නෑ. ඔබෙන් ගන්න පුළුවන් අය හැමදාම එක එක දේවල් කියලා අරගෙන ඉවරයි දැන් මේ වෙද්දි. Tamanට තියෙන දේ අනුන්ට දීලා ඔබ සතුටු වෙන කෙනෙක් කවදාවත් දුක් වෙන්නේ නෑ ඔබ දීපු දේ ගැන. රසට කන්න බොන්න හරි ආසයි නිදහසේ ජීවත් වෙන්න. හරි ආසයි හැමදේම එලිපිට කියන්නේ නැහැ සංගවන අදහසක් තියෙනවා. කීප දෙනෙක් ආශ්‍රය කරලා තිබුණත් ඕනම යාළුවෙක් ටික කාලයක් ඇද්දි නිකන් එපා වෙනවා. ගොඩාක් දුරට ඔබ ආදරය කරන තරම වුණත් ඔබේ ජීවිතේට ආදරය කියන දේ ලැබෙන්නේ නැහැ. මේ කටකලක් මෙහිමි අය ආදරය කරන්න ගත්තම 100%ක් ආදරය කරන අය. නමුත් ඒ අයට ඒ ආදරේ ඊතරම් ප්‍රමාණවත්ම ලැබෙන්නේ නැහැ. ඒ අය ආදරය කරන තරමට කවදාවත් ඒ අයට ජීවිතේ ඒ අයගේ ගැටලු හොයලා බලලා ඒ අයට පමණක් ආදරය කරන අය දෙපාර්ශ්වයටම ලැබිලා නැහැ. ජීවිතේ කිහිප වරකදීම අනේ මම මැරුණා නම් මැරෙන්න ගිහිල්ලා ගොඩ ආපු අය සමහර අය සියදිවි නසා ගන්න පවා ගිය අය ඉන්නවා මේ කටකලක් නේ උපන්. මොකද ඒ තරමටම ජීවිතේ එපා වෙච්ච අය. ඉතින් ඒත් මේගොල්ලෝ අර 99න් බේරුණා මැරෙන්න ගිහිල්ලා ගොඩ ආවා කියන චරිත. කොහොම හරි මොන ප්‍රශ්න ආවත් මාර අභියෝග ගණනාවකට මුහුණ දෙගෙන තාමත් චිත්ත ශක්තියෙන් යුතුව චිත්ත ධෛර්යයෙන් යුතුව ජීවත් වෙන අය. මේගොල්ලෝ හරි ආසයි අලුත් දේවල් වලට. ඔබට ලැබෙන්න ගිය ගොඩාක් දේවල් අන්තිමේදී නැති වෙලා ගියා. අර අපි කියන්නේ අතට දාගත්ත දේ කටට දාගන්න බෑ බිම වැටෙනවා වගේ වැඩ තමයි ජීවිතේ හැමදාම උනේ. ගනුදෙනු නම් එච්චරම සුබ නෑ. කියන්නේ ඔබට දෙන්න නම් කවුරුත් නෑ. ඔබෙන් ගන්න නම් ඕන තරම් අය ඉන්නවා. ඉතින් ඔබ දෙන්න ආයි නොගන්න බලාගෙන. ගනුදෙනු වලට යන්න එපා. ඔබ හරියට යුතුයකම් ඉෂ්ට කරන්න දන්න කෙනෙක්. හරියට යුතුයකම් ඉෂ්ට කරනවා, ගරු කළ යුත්තාට ගරු කරනවා, පිදිය යුත්තාට පොදනවා. යුතුයකම් නම් අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා. නීත්‍යානුකූල ජීවිතයක් ගත කරන්න ආසයි. වැඩකට බැස්සොත් කතා කරන්න දෙයක් නැහැ. මුදල් හඳල් හැම පැත්තෙම හම්බ කරන්න පුළුවන්. හැබැයි හැම පැත්තෙම වියදම් වෙනවා. 100ක් හෙව්වොත් 200ක වැඩ තියෙනවා. ඉතින් මේ හැම දෙයක්මත් එක්ක ඔන්න මේ අපි දැන් අද කතා කරන්නේ ජුනි මාසය ගැනනේ. ජුනි මාසය කටකලක් නෙමෙයි ඔබට. මම මේ කියන දේවල් මම නැවතත් සඳහන් කරනවා මේ පොදු බලාපලයක් පමණයි.
ඔබ කමෙන්ට් කරන්න ඔබේ තියෙන යම් යම් ගැටලු. නමුත් මේක පොදු පලාපලයක්. මේ කියන කරුණු මේ විදිහටම වෙයි කියලා හිතන්නත් එපා. මේවට තැති ගැන්විලා පිය ගැන්වෙන්නත් එපා. නමුත් මේකේ ගත යුතු දේ ගන්න. ඕනෑම දෙයක් ඕනාට වඩා ඕනේ නැහැනේ. ගත යුතු දේ අරගෙන අනිත් දේ බැහැර කරන්න. ඉතින් කටකලක් හිමියන්ට ජුනි මාසය ගත්තාම ඇත්තටම වෙනදාට වඩා හොඳම මාසයක් තමයි ආරම්භෙන්නේ. ඔබ දැන් කියනවා ඇති හැමදාම හොඳයි හොඳයි කියන ඔය කියන තරම් අපිට නම් හොඳක් වුන්නේ නැහැ. හැමදාම ලොතරැයි හැදෙනවා කියන ඔය කියන තරම් අපිට හොඳක්. හැබැයි මම නම් කිසිදාක කියලා නැහැ ඔබට ලොතරැයි ගන්න ඔබට හැදෙනවා කියලා. මං කියනවා ඒක වෙනවා නම් පමණක්. හැබැයි මම මේ පාර කියනවා. යම් හදිසි ධන වාසනාවක් තියෙන. හැබැයි ඒක මටත් කියන්න බෑ ලොතරැයියක්ද කියන්න. කොහෙන් හරි කැරකිලා දෙයක් ලැබෙන්න වාසනාව තියෙනවා. ඔන්න මේ ජුනි මාසේ 3-4 කියන දින දෙක ඉතාමත් ප්‍රවේශම් විය යුතුයි. ඔබේ ජීවිතේට යම් ප්‍රශ්න ගැටලු ගෙන දෙන දවස් දෙකක්. ඔබ හිතන්නේ නැති විදිහට දරුණු ප්‍රශ්නයක් තුලින් ඔබට ඔබේ ජීවිතයේ ඔබ කවුද කියලා හඳුනගෙන අර නැගිටින්න අවස්ථාවක් උදා කරන දවස් දෙකක්. අපි කියන්නේ ටර්නින් පොයින්ට් එකක් කියලා ජීවිතේ. අන්න ඒක තමයි මේ වෙන්නේ යන්නේ. මේ දෙක ඉතාමත් ප්‍රවේශම් වෙන්න. ජුනි මාසයේ මේ දෙක නැතුණොත් ජුනි මාසයේ පුරාවටම මේ යම් හෝ දෙයක් කරද්දී 4-5 පාරක් හිතන්න අනිවාර්යෙන්ම. ඉතින් ඔන්න මම මුලින්ම සුබ ලකුණු කියන්නම්. ජුනි මාසයේ වෙන. ඔබේ ආකර්ෂණය පෞරුෂය ඉතාමත් වැඩි දියුණු වෙනවා. ඒ වගේම හිතේ සැනසුම සතුට උදා වෙනවා. ව්‍යාපාර සීන සැබෑ වෙනවා. මොකක් හරි ජීවිතේ කාලයක් තිස්සේ හිතන් හිටපු දෙයක් තිබුණා නම් ඒක සාර්ථක වෙනවා. දරුඵල සාර්ථක වෙනවා. ආයෝජනයට සුබ කාලයක්. ව්‍යාපාර වලින් ධන ලාභ ලැබිය හැකි කාලයක්. තීරණාත්මක මාසයක්. ඔබ කරන්නේ හොඳ දේවල් වුණාට ඔබට ලැබෙන්නෙම නරක දේවල්නේ. ඒක ඉතින් විදිය. ඉතින් ඔන්න මම චුට්ටක් සුබ දේවල් එක්කම පෙරපින් ඉස්මතු වෙනවා කියන දේත් අනිවාර්යයෙන්ම කියනවා. නිතර නිතර පින් වඩන්න. ඔබට අනිවාර්යෙන් පෙරපින් ඉස්මතු වෙලා ජීවිතේ සතුට සැනසීම උදා වෙන කාලයක්. තව තවත් හිත ශක්තිමත් වෙනවා. ඒ වගේම තමයි ඔන්න මම කියන්නේ අයහපත් සහ ඔබ වැළකී යුතු ඔබ දැනගත යුතු දේවල් ටික. කල්පනාවෙන් යුතුව ඔබේ වචන පාවිච්චි කරන්න. ඔබේ කීර්ති නාමයට යම් හානියක් විය හැකි ආකාරයේ යම් කාන්තා චරිත වලින් ඈත් වන්න. ඔබට මිතුරන් කියලා ඔබ ආශ්‍රය කරන ඔබ හැම දෙයක්ම කියන අය ඔබට මිතුරු නෙමෙයි බව හොඳින් තරයේ මතක තබා ගන්න. තමන්ගේ ජීවිතයේ තියෙන රහස් කිසි කෙනෙක්ට කියන්න යන්නත් එපා. රහස් සතුරන් ඇති වෙන කාලයක්. ජූනි 3, 4, 5 කියන දවස් 3 විශේෂයෙන්ම ටිකක් අවබෝධයෙන් යුතුව ගත කරලා යුතුයි. රැකී ආරක්ෂා වෙනස් වීම ඒ දවස් වලට වෙන්න පුළුවන් ආදර සම්බන්ධතා බිඳ වැටීම්. එතකොට නිකන් අහක යන කුණු ගොඩක් අහක යන ප්‍රශ්නයක් එන්න පුළුවන් දෙමව්පියන්ට කරදරයක්. ඒ වගේ මොකක් හරි දෙයක් තුලින් ඔබට ඔබව හඳුනා ගන්න පුළුවන් වුණත් නමුත් ඒක වේදනාවක් තුලින් එන පාටක් තමයි පේන්නේ. සල්ලි නිකරුණේ නාස්ති වෙනවා නිසාචර ගමන් ජීවිතයක් ගත කරන. ඒ කියන්නේ අර වැඩකට ඇති වැඩකට වඩා නිකන් හිතුමතේ ජීවිතේ ගෙවෙන කාලයක්. නමුත් සල්ලි ලැබෙනවා. නොහිතපු දෙයක් එකපාර ලැබෙනවා. ලොතරැයියක් කියන්න බෑ. හදිස්සි ධන වාසනාවක් අනිවාර්යෙන්ම තියෙනවා. කොහෙන් හරි දෙයක් කැරකිලා එනවා. ඔබ යමක් පටන් ගත්තොත් අත්තරින් හේතු දහසක් තියන් අත්තරින්නේ. නමුත් ඒක පොඩ කඩාකප්පල් වේගන යද්දී ඔබට නිකරුණේම අත්හැරෙනවා. ඔබෙන් උදව් අරන් ඔබෙන් හැම දෙයක්ම අරගෙන ඔබව කපලා කොටලා ඔබව ඈත් කරලා දාපු අයට ජීවිතේ හොඳක් වෙන කාලයක් නෙමෙයි. අපි කාටවත් වෛර කරන්නේ නැහැ. වෛරය කියන දේ හොඳ නැහැ. නමුත් ඔබට දෙයක් තියෙන ඔබට කවුරු කෙනෙක් මොකක් හෝ යම් හෝ වචනෙන් හෝ දෙයක් කරොත් ඒ අයට කොහෙන් හරි එක්ක ඔබේ ළඟටම ඇවිල්ලා දන නමන්න සිද්ධ වෙනවා. නැත්නම් මොකක් හරි හේතුවක් හින්දා ඒගොල්ලෝගේ ජීවිතේත් මොකක් හරි ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන්න සිද්ධ වෙනවාම තමයි. ඔබට යම් කිසි දෙයක් කියපු කෙනෙක් කවදාවත් හොඳින් ඉඳලා නැහැ කියන එක තරයේ මතක තබා ගත යුතුයි.
අපි වෛර කරන්නේ නැති වුණත් ඒ වෙන දේවල් කියන්න එපයි නේද? ඒ වගේම තමයි ඔබ දැන් මම මේ කියන්නේ සෞඛ්‍ය පිළිබඳ පරිස්සම් විය යුතු අය. දනහිස් වේදනාවක්, කොන්දේ කැක්කුමක්, මානසික පීඩනයක්, ඒ වගේම තමයි නිතර නිතර පොඩි පොඩි අසනීප හින්දා රෝගාතුර වීම නිසා යම් යම් හැමතිස්සෙම ශරීරය ටිකක් දුර්වල වීම ඒකින්ද කැම බීමෙන් හෝ වේවා ඉක්මනින් යම් ලෙඩක් තිබුණොත් වෛද්‍ය ප්‍රතිකාර ඉක්මනින් ගත යුතුයි. ඔබ මොන ප්‍රශ්න තිබුණත් ඔබේ සමහර වෙලාවට ඔළුව පැටලිච්ච නූල් බෝලයක් වගේ කොහින්ද ලෙහන්නේ පොටක් කියලා හොය හොය ඉන්නේ. කිසි තැනක් පේන තෙක් මානකවත් ලෙහන්න පොටක් ඔබට නැහැ. ඒ තරම් ඔබේ හිතේ වේදනාව දුක තනිකම සමහර තැන්වලදී තියෙනවා. නමුත් ඔබෙන් හැමෝම බලන්නේ ගන්න. හැම දුක්ඛිත අවස්ථාවක්ම ඒගොල්ලෝ ප්‍රයෝජනය කරගන්න ඔබෙන් ගන්න. ඔබෙන් දේවල් ලබා ගන්න. ඔබට තියෙනකන් හොඳයි. නැති වෙච්ච ගමන් කවුරුත් නෑ ඔබට. ඔබේ දෙමව්පියෝ පවා වෙනස් විය හැකියි. ඔබට ජීවිතේ දෙමව්පිය බූදලයක් නෙමෙයි ලැබෙන්නේ. ඔබට ලැබෙන්නේ ඔබ විසින්ම මහන්සි වෙලා හම්බ කරපු ධනයක හිමිකමක් පමණයි. නිදහසට අසීමිතව ප්‍රිය කරන හුදකලාට මාර විදියට ආදරය කරන අය තමයි මේ කටකලක් නැහිමියෝ. මේගොල්ලෝගේ විවාහ ජීවිතේ පවා විවිධාකාරයේ ගැටලු ඇති විය හැකියි. ඇසුරු කරන්නන් නිසාම හැම තිස්සෙම ප්‍රශ්න ඇති වෙනවා. නිന്ദා අපහාස එකක් දෙකක් නෙමෙයි ගණනාවක් ලැබපු අය. හැබැයි ඒවා කියලා තියෙන්නේ මේගොල්ලෝගෙන් කාපු අය වෙන කවුරුත් නෙමෙයි. පිටින් ඇවිල්ලා ඇටැක් කරලා නැහැ. ගෙවල් වල ඉන්න අයගෙන්ම තමයි මේගොල්ලෝගෙන් උදව් ගත්ත අයම තමයි අනිත් පැත්තට ගහලා තියෙන්නේ. ඔබ හැමෝම තේරුම් අරන් හැමෝගෙම ප්‍රශ්න විසඳන්න ගියාට ඔබේ ප්‍රශ්න තේරුම් අරන් ඔබේ හැඟීමකට කන් දුන්නු කෙනෙක් නැති තරම් ඔබ පරාර්ථකාමී වෙන්න ගිහලා හොඳටම ඔබට වැරදිලා ඉන්නේ. හැබැයි ඒක වැරදීමක් නෙමෙයි. ඔබට මිනිස්සු යම් යම් ආකාරයේ දේවල් කියන්න පුළුවන් කරන්න පුළුවන් නමුත් ඔබ වටන්න බෑ කියනක හොඳින් මතක තබා ගත යුතුයි. ඔබ නොසැලෙන අදිෂ්ඨානීය චිත්ත ශක්තියක් ඇති චරිතයක්. මිනිස්සුන් ආශ්‍රය කරන්නේ ඔබ හදවතින්මයි බොරුවෙන් වංචාවෙන් නෙමෙයි. ඔබ බොරුවට වංචාවට ඉතාමත් අකමැති කෙනෙක්. ඔබ වැටි වැටි ගොඩ නැගෙන කෙනෙක්. වැටි වැටි තම අරමුණු කෙසේ හෝ ඉෂ්ට කරගන්න කෙනෙක්. කොහොම හරි මේගොල්ලන්ට ලැබෙනවා ජීවිතයේ දේවල් ආදායම් මාර්ග විවර වෙනවා. හැබැයි ණය වෙනවා, ගනුදෙනු ප්‍රශ්න ඇති වෙනවා, ලියකියවිලි නිසා නීතිමය ප්‍රශ්න පවා ඇති වෙනවා. මේ කාලයේ රැකිරක්ෂා සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානයට ගත යුතුයි. ඒ වගේම තමයි තමන්ගේ දෙමාපියන් පිළිබඳ විශේෂයෙන් අවධානයක් දිය යුතුයි. දෙමාපියන්ට ප්‍රශ්න ඇති වෙන කාලවකවානුවක් වගේ චුට්ටක් පෙන්වනවා. ඔබට ඕනම දෙයක් තනියෙන් කරගන්න පුළුවන් ඔබේ හිතේ ශක්තියෙන්. ඔබට තියෙන නොපසු වටිනා උත්සාහයෙන් හින්දාම ඔබට ඇටැක් කරන්න එන අය ඔබ හඳුනා ගන්න. ඒ අය කවුද කියලා. හැබැයි ඔබ ඒත් උදව් කරනවා. සමහර මිනිස්සු ජීවත් වෙන්නම් වාලේ ජීවත් වෙද්දි ජීවිතේ මොකක් හරි කට්ටක් කාලා ගේමක් ගහලා ගොඩ එන්න ඕනි කියන සිතුවිල්ල ඔබේ ඔළුවේ තදින්ම තියෙනවා. ඔබ කැමති නැහැ එකම තැන ඉන්න. ඔබ කැමති දිනෙන් දින දියුණු වෙන්න, දිනෙන් දින දේවල් ගොඩනගන්න, දිනෙන් දින උසස් තැන් වලට යන්න. ඔබට ඒව අනිවාර්යෙන් අත්වෙන විදේශ රටවල් යන විදේශ රටවල් වල ජීවත් වෙන්න ගොඩාක් දුරට මේ කටකලක් මේ මිහායට ලැබෙන කටකලක් නෙහිමියයි ගොඩාක් දුරට ගුරු වෘත්තියේ මියලෙන අය. ඒත් එක්කම තමයි නොසිතූ මොහොතක නොසිතූ දේවල් ලැබෙන කාලයක්. අන්‍යයන්ගේ මතය ගණන් ගන්න නැති වුණත් ගරු කළ යුත්තාට ගරු කරන අය. තන නොතන නොදැන කලබල වෙන ගතිය නැවැත්විය යුතුයි. ඔබේ තියෙන සමහර ගුණාංගවලට ගතිගුණවලට ඔබේ ළඟම ඉන්න පාර්ශ්වයන් එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද කියනවනම් ඒ අය හිතන පුද්ගලයා නෙමෙයි කියලා හිතන ඔබ. මොකද ඔබ යම්කිසි වරදක් දැක්කත් යම්කිසි වැරදි දෙයක් දැක්කත් කෙලින් කියන කෙනෙක්. ඒකින්ද ඔබ කැමති නෑ
වරදකාරී දේවල් වලට. ඉතින් ඒක නිසාම ඔබ කිව යුතු දේ කෙලින්ම කියන කෙනෙක්. කියන්න ඕන දේ මූණටම කියන කෙනෙක්. ඒකින්ද සමහර මිනිස්සුන්ට ඔබව පෑහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකයි කියලා කලබල විය යුතු නැහැ කිසිසේත්ම. ඔබ ආසයි පිළිවෙලට ලස්සනට හොඳට ඉන්න. සිතුවිලි ඉතා උසස්. ලස්සනට අඳින්න පළඳින්නත් ආසයි. ඔබ හරි ආසයි ආදරයට. ඔබ ආදරයේ සෙනෙහස පතා බොහෝ දේවල් කරන්න උත්සාහ කරනවා ආදරයට. නමුත් ආදරෙන් දුක වේදනාව තමයි ගොඩාක් වෙලාවට ජීවිතේ ලැබෙන්නේ. ඒ වගේම තමයි විදේශගත වෙලා ඉන්න අයට ගොඩාක් දුරට හොඳ ගතියක් පෙන්වුම් කරන නමුත් ලියකියවිලි ওই වීසා ප්‍රශ්න හිමි ගොඩාක් දුරට ඇවිල්ලා නීතිමය රාමුවකට යන්න හැකියාවක් තියෙනවා. තම රැකියාව ප්‍රවේශම් කරගන්න තම පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන්න කිසිවෙකුටත් දෙන්න එපා. ඔබට ඇත්තටම කිව්වොත් මේ වෙද්දී ජීවිතේ ඔබේ ජීවිතේ වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. දුෂ්කර කාල වැටෙන්න ඕන තැන් ණය වෙන්න ඕන තැන් ජීවිතේ සමහර අයට මම මේක හැමදෙස්සෙම කියවනේ පොදු පලාපලයක්. යම් යම් දේවල් ඔබට අදාළ නැත්නම් ඔබේ ජන්ම පත්‍රයේ ග්‍රහ පීඨෙම ඉතා උසස් අන්දමින් තියෙනවා. නමුත් සමස්තයක් විදිහට ගත්තාම මේක අදාළ වෙන බොහෝ දෙනා ඉන්නවා. ඉතින් ඕනෑම දෙයක් ඕනකට වඩා ඕනේ ගත යුතු දේ ගන්න. ඔබට යම් කිසි දෙයක් කරන්න එපා කියලා නම් ඒව නොකර ඉන්න. ගොඩාක් දුරට මේ කාලේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් හොඳයි. යම් කිසි අලුතෙන් ගෙයක් හදනවා නම් හොඳයි. දරුවෝ හදන්න උත්සාහ කරනවා නම් ඒකටත් හොඳ කාලයක්. ඒ වගේම තමයි නීතිමය ප්‍රශ්න පිළිබඳ වැඩි අවධානයෙන් ඉන්න ඕනේ. වචන පාවිච්චි කරද්දී ඉතාමත් ප්‍රවේශම් වෙන්න ඕනේ. වැඩි යාළුවන්ට හිතමිතුරන්ට උනත් ඕනෑම හැම දෙයක්ම කියන්න යන්න එපා. ඒ වගේම තමයි කිසිම ලියකිවිල්ලකට හොඳට දෙපාරක් තුන් පාරක් බලලා හතර පහ පාරක් බලලා අස්සම් කරනවා මිසක කිසිම හේතුවක් නැස ඒවට අස්සම් කරන්න යන්න එපා. ඔබ අමාරුවේ වැටෙන්න එපා. උදව් කරන එක මම එපා කියන්නේ නැහැ. මොකද ඔබ උදව් කරන කෙනා ඔබට ආපස්සට උදව් නොකරත් ඔබට වෙන කොහෙන් හරි තැනකින් ඔබට විශ්වයේ විසින් ඔබට දේවල් ලබා දෙනවා. ගොඩාක් දුරට ඔබ උදව් කරපු අය ඔබට බලන්නේ මේ මිනිස්සු කතා හදලා පද හදලා ඔබව නැති කරන්න බලනවා. නමුත් ඔබට කොහේ හරි තැනකින් කවුරු හරි කෙනෙක් උදව් වෙනවා. ඒකින්ද ඔබට දෙයක් ලැබෙන්නේ ජීවිතේ හරි ප්‍රශ්න නැතුව 1000ක් ප්‍රශ්න එක තමයි එක ජයග්‍රහණයක එක සතුටක් ලැබෙන්නේ. නමුත් කොහොම හරි නමුදු ඔබ ජයග්‍රහණය ලබන පුද්ගලෙක්. අනිත් අයගේ වැරදි අඩුපාඩු හොයන්න යන්න එපා විවේචනය කරන්න යන්න එපා මේ කාලේ මොකද අනවශ්‍ය ප්‍රශ්න ඇඟේ ගෑවෙන්න පුළුවන් කාලයක්. මහන්සි වෙලා කරන වැඩවලින් ඉතාමත් හොඳ ප්‍රතිඵල තියෙන කාලයක්. විවාහ වෙන්න ඉන්න අයට නම් ඇත්තටම හොඳයි. දැන් නම් විවාහ වෙන්න ඉන්න අයට මේ කාලේ ඉතාමත් හොඳයි. ආදරෙන් සතුටෙන් ගෙවෙන කාලයක්. හැබැයි අනියම් සම්බන්ධතාවලට නම් එච්චර හොඳ කාලයක් නෙමෙයි. ඒවා අසම්මත වුණත් අද සමාජයේ තියෙන දේවල් ඒකයි මම ඒක සඳහන් කළේ. ඔබ අනිත් අයට සතුට දෙන්න ගිහිලා ගොඩාක් ජීවිතේ දුක වේදනාව කියන දේ හිතේ තද කරගෙන ඉන්න කෙනෙක් සමහර වෙලාවට ඔබට ඔබේ තරම් ඔබේ මනස තරම් වෙහෙසකාරී මනසක් තවත් නැති ඇති. ඔබ හුල්ලන තරම් කවුරුත් දන්නේ නැහැ. ඔබ නමුත් එළියට hina වෙලා ඉන්න චරිතය. මේ කාලේ ඔබ ගිය ආත්මය අනුන්ට කළ අප උපකාර පිට පරිස්සම් දෙන කාලයක්. ඔබට ජීවිතයේ ඔබ ගිය ආත්ම ගිය සසර පුරාවටම මිනිස්සුන්ට උදව් කරපු අය මොන ප්‍රශ්න ඔබට ආවත් ඔබ මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා පින් කරපු කෙනෙක්. ඒකින්ද මේ ආත්මේ ඒව අනිවාර්යයෙන්ම ලැබෙන කාලයක්. නමුත් ඔබට ප්‍රශ්න වෙලා තමයි ජීවිතයේ දේවල් ලැබෙන්නේ. ඔන්න මම මේ ආයෙත් කියනවා. මේක පොදු පලාපලයක්. නමුත් මේ කියන දේවල් වලට බය වෙන්න එපා. නමුත් ගත යුතු දේ ගන්න. 4 5 3 4 5 6 ඒ සතිය පුරාවටම ඊටමත් ප්‍රවේශංකාරී වන්න. ඒක කියන්නේ යම්කිසි ඔබට නොපෙනෙන මට පෙනෙන දෙයක් තියෙන නිසායි. ඔබේ මිල මුදල් උනත් ඊටමත් ප්‍රවේශම් කරගන්න බොහෝ වෙලාවට අසරණකාරී හැඟීමෙන් යුතු ඉක්මනින් එන අය නිසා ඒව නැතිනාස්ති වෙන්න පුළුවන්. ලේ දෝෂ උදරාබාධ සර්ප විෂ දත් කැක්කුම් ආදී දේ වෙන්න පුළුවන්. ඒව නිසා ඒව සෞඛ්‍ය පැත්තට දාලා සෞඛ්‍ය හොඳින් තියාගන්න උත්සාහ කරන නිතර ජලය පානය කරන්න විශ්වයට නිතරම ඔබ ගැන ඔබ කතා කරන්න. එතකොට ගොඩාක් දුරට ඔබේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ණයබර යම් යම් නීතිමය ගැටලු යම් ගොඩාක් ප්‍රශ්න දුරලන්න පුළුවන්.
ඒ වගේම තමයි මේක මම නැවතත් කියනවා මේක පොදු පලාපලයක් පමණයි. මීට එහා ගිය ඔබේ ජන්මපත්‍රය ඔබට පරීක්ෂා කරගන්න අවශ්‍ය නම් මම මේ සඳහන් කරලා තියෙන නම්බරයට WhatsApp message එකක් දාලා සම්බන්ධ වෙන්න. ඉතින් මම මේ කියපු දේවල් වල යම් ඔබට ගැටලුවක් වෙනවා නම් ඒකත් කමෙන්ට් කරන්න. ඔබේ උපන් වර්ෂයයි වෙලාවයි කමෙන්ට් කරගෙන යන්න කියලා හදවතින්ම ඉල්ලන දෙයක් වෙනවා. මොකද මම ඒක යම් ආකාරකින් බලනවා. උපන් වර්ෂයයි වෙලාවයි කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම තමයි ඔබට පෞද්ගලිකව ඔබේ ජන්මපත්‍රය හරියටම බලා ගන්න අවශ්‍ය නම් මට WhatsApp මම මේ දාලා තියෙන නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඒ වගේම තමයි ඕනෑම දෙයක් ඕනාට වඩා ඕනේ නැහැ කියන්නේ යම් යම් දේවල් වල සත්‍යභාවයක් තියනවා වෙන්න පුළුවන්. නමුත් ඕනාවට වඩා හැමදේම ගන්න ගියම ප්‍රශ්නයක්. ඉතින් ගත යුතු දේ ගන්න, බැහැර කළ යුතු දේ බැහැර කරන්න. මාව වුණත් එහෙමයි මම සඳහන් කරන්නේ. මම ජ්‍යොතිෂ්‍යවේදියෙක් වුණත්, මම කියන දේවල් වල වුණත් වැරදි තිබුණොත්, අඩුපාඩු තිබුණොත් ඒවා ඔබ පෙන්වා දෙන්න. මොකද ඔබ මේ නාලිකාව බලන නිසායි අපි තව තවත් දිරිගැන්වෙන්නේ, අපි තව තවත් වීඩියෝ දාන්න උත්සාහ කරන්නේ. ඉතින් ඔබ මේ වගේ කෙටි කාලයක් තුළ අපේ නාලිකාව හා සම්බන්ධ වෙලා ගොඩාක් අපිට ගොඩාක් හිතන්න, ඒ කියන්නේ අපිට මේ කෙටි කාලය තුළදී ඔබ අපිට මහඟු ශක්තියක් වෙලා තියෙනවා. ඉතින් ආදරෙන් ඉල්ලනවා ලයික් කරන්න, කමෙන්ට් කරන්න ඔබේ උපන් වර්ෂය වෙලාවයි. සබ්ස්ක්‍රයිබ් නොකර මතක් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ඔබේ ආදරණීයන්ට මේ වීඩියෝ එක බෙදා හරින්න. ඉතින් බොහොමත්ම ස්තුතියි. තෙරුවන් සරණයි.